හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? අද අපි මැලේසියා සංචාරයේ අන්තිම දවස් දෙක. එන්න අපි බලමු. අපේ සංචාරයේ මුල් දවස් 4 බලන්නත් අමතක කරන්න එපා. අද අපි යන්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස්. අපි උදෙන්ම KL සෙන්ට්‍රල් වලට ආවා. එතනින් බස් ටිකට් සරන් බස් එකේ තමයි අපි ජෙන්ටින් අයිලන්ඩ්ස් යන්න පිටත් වුණේ. කුආලාලම්පූර් නගරයේ තදබදයෙන් මිදිලා මීටර් 1800ක් විතර උස සීතල කඳුකර පැත්තකට යන්නයි අපේ මේ සූදානම්. ගමන ආරම්භ වෙන්නේ අවානා ස්කයිවේ කේබල් කාර් වගේ. ලස්සන වනාන්තරයක් මැද්දෙන් ඉහළින් යන ගමන් අතිශය අලංකාර දර්ශන නරඹන්න පුළුවන් මේ ගමනේදී. කේබල් කාර් රයිඩ් එකේ පළවෙනි ස්ටොප් එකේදී ලස්සන චීන පන්සලක් බලන්න යන්න පුළුවන්. මහල් 7කින් යුක්ත මේ චීන පන්සලේ උඩටම අපි ගමන් කළා මෙන්න මේ පඩි පෙළ දිගේ. උඩට යන්න යන්න වටපිටාව හරිම ලස්සනයි. මෙතනදී චීන පන්සල් වල ගෘහ නිර්මාණ ශිල්පයේ ලස්සන විතරක් නෙමේ කඳු මුදුනේ සුන්දර දර්ශනයනුත් බලන්න පුළුවන්. උදෑසනම මෙතනට එන්න පුළුවන් වුණා නම් ඕගොල්ලන්ටත් මේ ලස්සන මේ වගේම දැක බලා ගන්න පුළුවන්. අපි ආයෙත් කේබල් කාරකින් ගමන පටන් ගත්තා. උඩට යන්න යන්න වටපිටාවේ දර්ශනය තවත් ලස්සනයි. මේ සම්පූර්ණ කේබල් කාර් රයිඩ් එක පැය කාලක් විතර වෙනවා. මේ පේන්නේ අවුට්ඩෝර් තීම් පාක් එක. මෙතන ඉන්ඩෝ තීම් පාක් එකක් වගේම අවුට්ඩෝර් තීම් පාක් එකකුත් තියෙනවා. අපි යන දවස්වල නම් ස්නෝ වර්ල්ඩ් එක වහලා තිබ්බේ. අපි කේබල් කාර් එක දිගේ ආපහු එන ගමනත් අමතක නොවන අත්දැකීමක්. ඒ වෙලාවේ ගොඩාක් මීදුම තිබුණා.
ඇත්තටම වටපිටාව මුකුත් පේන්නේ නැහැ. තනිකර සුදු පාටයි ඒ වෙලාවේ. මේ තියෙන අපේ හොටෙල් එක ළඟම තිබුණු MRT එක. එතන ඈතින් පේනවා Twin Towers. අපි එදා රෑ පොඩ්ඩක් එළියට ගියා. එදා රෑ අපි මැලේසියාවේ නයිට් මාකට්ස් වගේ එකට ගියා. ස්ට්‍රීට් ෆුඩ්ස් try කරා. ඉතින් මැලේසියාව කියන්නේ ගොඩක් ස්කෑම්ස් තියෙන රටක්. අපි විශේෂයෙන් රැයට ඇවිදිද්දි එහෙම පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට තියෙන ස්කෑම් එකක් තමයි ඔයගොල්ලෝ කොහෙද කියලා අහනවා. ඊට පස්සේ ලංකාවේ කිව්වට පස්සේ ලංකාවේ මුදල් නෝට්ටු බලන්න ආසයි පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ කිසිම වෙලාවක පර්ස් එක එළියට අරන් සල්ලි පෙන්වන්න යන්න එපා. ඒ වගේම පාරේ ඇවිදිද්දිත් ගොඩක් පරිස්සමින් ඇවිදින්න ඕනේ. සමහර වෙලාවට අපිට හිතෙනවා ලංකාවේ මාර්ග නීති මීට වැඩිය හොඳයි නේද කියලා. විශේෂයෙන්ම බයිසිකල් වලින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ අපේ ටුවර් එකේ 6 වෙනි දවස. නැත්තම් අපි මැලේසියාවේ ඉන්න අන්තිම දවස. අපි කුආලාලම්පුර් හිටපු හැම දවසකම දවල්ට හරි රැට හරි ට්වින් ටවර්ස් දැක්කට අද අපි ලෑස්ති වෙලා ඉන්නේ මේ පේන ස්කයි බ්‍රිජ් එක දිගේ යන්න. මේ ට්වින් ටවර්ස් 41 වෙනි ෆ්ලෝර් එකේදී ස්කයි බ්‍රිජ් එකක් කරහා කනෙක්ට් වෙලා තියෙනවා. ඊට අමතරව 86 වෙනි ෆ්ලෝර් එකේ තියෙන ඔබ්සර්වේෂන් ඩෙක් එකෙන් අපිට වටපිටාව ගොඩක් ලස්සනට බලා ගන්නත් පුළුවන්. මැලේසියා කිව්ව ගමන් මතක් වෙන එකක් තමයි පෙට්‍රොනස් ට්වින් ටවර්ස්. ඉතින් තාමත් ලෝකයේ උසම ට්වින් ටවර් එක වෙන්නේ මේ මැලේසියාවේ තියෙන පෙට්‍රොනස් ට්වින් ටවර් එක තමයි. ලෝකයේ උසම ට්වින් ටවර් එකේ ස්කයි බ්‍රිජ් එක හරහා යන එක වෙනම අත්දැකීමක්. ඉතින් මේ අත්දැකීම විඳ ගන්න නම් කලින්ම ටිකට්ස් බුක් කරන්න ඕනේ. ඉතින් මේ ටුවර් එක අපිම ප්ලෑන් කරගත්ත ටුවර් එකක්. එතකොට ගොඩාක් ප්‍රසිද්ධ තීම් පාක්ස් වලට වගේ අපි ගියේ නැහැ. අපි ආස තැන් වලට තමයි ගියේ. ඒ වගේම ගොඩාක් shopping වලටත් ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ අපේ. ඉතින් ඔයගොල්ලොත් මැලේසියා ටුවර් එකක් යනවා නම් අපි බලපු තැන් වලින් පොඩි අයිඩියා එකක් අරන් ඔයාලගේ ටුවර් එකක් ප්ලෑන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපේ ප්ලෑන් එක බලාගෙන ගොඩක් දෙනෙක් ගොඩක් යාළුවෝ අපේ මැලේසියා ගියා. ඒ හින්දා මේ වීඩියෝ සීරීස් එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අපේ මැලේසියා ටුවර් එකේ තව වීඩියෝස් දෙකක් තියෙනවා. මලක්කා සහ කුආලාලම්පුර් වලට කරපු. ඉතින් මේ දෙකත් බලන්න. ඒ වගේම අපි තායිලන්ත වල ට්‍රැවල් කරපු වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ඒකත් බලන්න. ඒ වගේම අපේ Exploring Hearts YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක travel කරන්න.